අත්තා ඕ මගේ පුතා මෙහාට වරෙන් අත්තා මොකද්ද වැලන්ටයින් කියන්නේ? අනේ මන් දන්නේ නැහැ මගේ පුතේ ඕන් ඔහොම එකක් අද දවසේ එනවයි කියලා මටත් ඔය කට්ටිය කියනවා ඇහුණා ඔය ළමයිවමයි ටිකක් එහෙම. ඒක අද තමයි තියෙන්නේ කියලා කියනවා ඇහුණා. ඉන්නකො මගේ පුතා මම මේකට ආධාරක කණුවක් හිටවලා එනකම්. ඒක මේ වැටෙන හින්දා තිබ්බේ. ඒ කියන්නේ අත්තා දන්නේ නැහැ. අනේ මන් දන්නේ මන් දන්න වැලන්ටයින් එකක් නන්නේ. අනේ අත්තා අත්තගේ වයසටවත් තාම ඕක දන්නේ නැද්ද? අද තමයි ආදරවන්තයන්ගේ දවස. අනේද බොල. ඇයි අත්තා hina එන්නේ? එතකොට පුතේ අවුරුද්දට දවස් 365ක් තියෙනවා. ඉතින් දවස් 365න් එක දවසක් ආදරය කළා අනිත් දවස් 364 ආදරය නොකර ඉන්නද? එහෙනම් මගේ පුතා අහන් ඉන්න. ඔය අවුරුද්දට එක දවසක් නෙමෙයි. අවුරුද්දේ 365 දවසෙම අත්තම මමයි ආදරේ කොහොමද කරේ කියලා වෙලා මගේ පුතාට මං කියලා දෙන්නම්. එහෙනම් අහගෙන ඉන්න හොඳේ. අත්තම්මා මාත් එක්ක ආවේ දවසේ ඉඳලම. පහුවදා අත්තම්මයි මමයි හේන්නොල වෙල්වල හරියට දෙන්නා එකට ආදරෙන් සමගියෙන් සතුටෙන් විනෝදෙන් වගා කරේ කොහොමද දන්නවද? ගෝවිතම්බතක් කරලා දෙදෙනා අපි දෙන්නා පුදුම හරිම සතුටෙන් විනෝදෙන් තමයි මේ ගෝවිතම්බත කැත්තේ උදැල්ලේ වැඩ කරගෙන සමගියෙන් බෙදා හදාගෙන පුදුමාකාර සමගියක් තමයි අපි දෙන්න අතර එදත් තිබුණේ අදත් තියෙන්නේ. ඉතින් ඒ වාගේ එදා ඉඳලා අපි දෙන්න සමගියෙන් සතුටෙන් දවස් 365 දවසම එදත් අදටත් සතුටෙන් විනෝදෙන් ඉන්නවා. එතකොට අපි මේ දවස් 365 දවසෙම හරිම විනෝදෙන් සතුටෙන් තමයි ඉන්නේ. ඇත්තට කට්ටිය ඔක්කොම කියනවා අත්තයි අත්තම්මයි හරිම විනෝදෙන් සතුටෙන් අදටත් කුරුළු ජෝඩුව වගේ ඉන්නවයි කියලා. ඔව්. ඉතින් ඒ වගේම මගේ පුතා දන්නවද? ඉතින් ඒ ආදරය අපිට හැමදාම ලබා දෙන්න කෙනෙක් ඉන්නවා. කවුද? මේ අපි පය ගහලා ඉන්න ඒ තමයි මේ මහ පොළව, ඉර, හඳ, ගහකොළ, වැල, ඒ වගේම මේ සබා දහම, අවුව වැස්ස අපිට හැමදාම පුදුමාකාර විදිහට ආදරය කරනවා. ඉතින් ඒ අපේ ආදරයට තමයි ඒ ආදරය කරන්නේ. ඒ ආදරේ තමයි මගේ පුතේ මේ තියෙන්නේ. ඉතින් දැන් ඔය කියන විදිහට ඔය වැලන්ටයින් නම් මේ මිරිස් කරලක් මන් දැක්කා මේ ලාලා තිබුණා. මෙතන ගහලෙවිල්ල රුපියල් 195යි කියලා එක කරලා. දැන් මේකෙන් ග්‍රෑම් 500ක් විතර අද කඩලා ඉවරලා අරන් ගිහිල්ලා අත්තම්මට දුන්නොත් අත්තම්මයි මමයි මේ කරගත්ත වගාවේ සතුට කියලා නිම කරන්න බෑ පුතේ. ඒත් අපි මේ වසවිස නෙමෙයි කන්නේ. හොඳම ආහාරයක් තමයි මේක. අපේ වගාව. ඉතින් ඒ වගේම අපිට අපේ සතුට ලබා දෙන්නේ මෙන්න මේ වාගේ මේ ගහකොළ වැල. ඒ වගේම අපෙත් සතුට මේ ගහකොළ වලට දුන්නාම ගහකොළ වැලයි අතයි අතර මේ මිනිස්යන්ට විතරක් නෙමෙයි මේ ආදරේ කියන්නේ. මෙන්න මේක තමයි ආදරේ. වැලන්ටයින් කියන්නේ මේ මානසික රෝගී. ඉතින් අපිට දවස් 365ම පුතේ අපේ මේ දෑත්වල සවිසත්තිය උපයෝග කළා අපිට වගා කරගෙන කණ්ඩ මේ සබා දහම අපිට
දීලා තියෙනවා. ඉතින් දැන් අද මේක අරන් ගිහලා අත්තම්මට දුන්නාම අත්තම්මා මේක සතුටෙන් උයලා මට පිගාන්න බෙදලා අපි දෙන්නා එකතු වෙලා බත් ටිකක් කනකොට සමගිය සතුට අත්තම්මගේ තියෙන සතුට තමයි මගේ සතුට. ඕක තමයි බැලන්ටයි. ඕන් එහෙනම් ඔයාලත් මේ වාගේ ගහක් කොලක් හිටවලා සතුටක් ජයක් ලබන්න ඕනේ හොඳේ. අනාගතයේ මේ රට බාරගන්න ඉන්නේ මගේ පුතාලා. හොඳ සංස්කෘතියක් තියෙන රටක් මේක ඕන් කිව්වා.